ඔයාලා දන්නවද මේ මොනවද කියලා? ගහ දැක්ක ගමන් ඔයාලට අඳුර ගන්න පුළුවන් වුණාද? ෆ්‍රෙන්ඩ්ස් කෝවක්ක දැකලා තියනවාද? මේ තමයි ඉන්දියාවේ තියෙන කෝවක්කා. අපේ රටේ කෝවක්ක වර්ග දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ කන කෝවක්කක් තියෙනවා. අර කොහා කන කෝවක්කක් තියෙනවා. මේ බලන්න. සමහර කෝවක්කා හෙන මහතයි. මේ වගේ මහතයි කියන්නේ ලොකුයි. මේ වගේ ලොකුයි. සමහර ඒවා මේ තරම් දිග හීනි දිගයි. ඒක තමයි රසම මේකට වැඩිය. මේක ටිකක් ලොකු වැඩි. අපි වෙනින් එකක් තියනවා. ඒක කඩා ගමු. තියන්නේ මේක හීනියට මැල්ලුම් වගේ ලියලා පොල් දාලා මලවල ගත්තනම් හරිම රසයි. මෙහි සාම්බාරු වලටත් හදනවා. සාම්බාරු වලට මෙහෙම හතරට පළලා සාම්බාරු වලට දාලා හරිම රසයි. හත්මාළුව කියන්නේ ඉන්දියාවේ හත්මාළුව කියන්නේ මේවත් එකතු කරනවා. ඕන් දැක්කද කෝවක්කා? එහෙනම් කෝවක්කා වෙනස් කරගන්න එපා. කෝවක්කා වර්ග දෙකක් තියෙනවා. මම කලින් කිව්වා වගේ කෝවක්කා වර්ග දෙකක්. කොහා කන කෝවක්කා ඒක තිත්තයි. මේක තිත්ත නෑ. මේ කෝවක්කා තිත්ත නෑ. කොහා කන එක තමයි වස. වස කියන්නේ ඒ වගේම තිත්තයි. දැන් තේරෙනවනේ වෙනස. අද දවල් කෑමට කිලෝ එකක් විතර හම්බ වුණා. සරසා රැස් වෙන්නක්. මේමයි නේද? මේ කෝවක්කයි ගමේ කෝවක්කයි වල් කෝවක්කයි අතර වෙනස මම ඔයාලට ෆොටෝ එකකින් පෙන්නලා ඇති. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දීලා සපෝට් එකක් දෙන්න. බයි.